ගංජා චුට්ටක් ගැහුවා කියලා රටක් විනාශ වෙන්නේ නැහැ, කොල්ලෙක් විනාශ වෙන්නේ නැහැ, දරුවෝ පුළුවන් තරම් හදන්න පුළුවන්. ගංජා ගැහුවා. ගංජා චුට්ටක් අවුලි කැටේ පොලිසිය කියලා දානවා. මේ උසාවියෙන් 5000යි දාලා දඩේ දාන එළියට. අයිස් ගැහුවොත් මාත්‍යා හැමලා එක්කෝ බුම්හෙම කළා බුදි. නැත්නම් ඔය පොන්ද කළා වගේ එහෙම ඉලා ඉන්නවා. ගංජා හරි ශක්තිමත්. මොකද එදා රජ කාලේ මේ රට බේරාගත්තේ වරංගි සුද්දන්ගෙන්. එදා අරක්කු තිබුණෙත් නෑ, අයිස් තිබුණෙත් නෑ, කුඩු තිබුණෙත් නෑ, එතනෝ තිබුණෙත් නෑ, ගල් අරක්කු තිබුණෙත් නෑ. තිබුණේ එකයි කසිප්පු ටිකයි ගංජායි. ගංජා මිටිය ගහපෙටි උන්ට හොඳ මොරාලයක් කරන ඒක තමයි නැද්ද චුට්ටක් බිව. ගංජා චුට්ටක් ගැහුවයි කියලා ඔක මැරෙන්නේ නෑනේ. චුට්ටක් ගහන දෙන්න හැමදාම වගේ බණ අහනවා, රට්ටු කියනවා, කුඩු ගහනවා, රාලහාමි හැමදාම කිව්වේ අනේ පල්ලතෝ බොරු දානවා. ගංජා යන භෝගෙකින් උන් ගංජා නැතුව ශෝක ගියේ. අපිට ඕනේ පරිසරයට හිතකාමී ලෝකෙකි.